දැන් අපි කතා කරන්න යනවා single origin සහ blend. single origin එකක් කියන්නේ එක පළාතක එක farm එකකින් එක state එකකින් එන coffee එකක් තමයි single origin එකක් කියන්නේ. එතකොට ඒකට බලපානවා altitude එකක්, කියන්නේ අපි කතා කරා ඉස්සෙල්ලා altitude එකක්, ඒ වගේම soil condition එකක්, ඒ වගේම climate condition එකක්. එතකොට ඒකේ එන coffee unique taste එකක් තියෙනවා. right? වෙන coffee එකකට වඩා ඒ coffee farm එකකින් එන taste එක වෙනස්. නමුත් blend එකක් ගැන කතා කරොත් blend එකේ තියෙන විශේෂත්වය තමයි රටවල් දෙකක්, පළාත් දෙකක්, නගර දෙකක්, right? varieties දෙකක් එකතු කරාම ඒකට කියනවා blend එකක් කියලා. so blend අපි use කරන හේතු ගොඩක් තියෙනවා. එකක් taste එක විශේෂයෙන්ම, right? හොඳ taste එකක් හදන්න blend කරන්න පුළුවන් පළතුරු දෙකක්. අඹයි කෙසෙලුයි එකතු කරලා අපි හදන drink එකක්. ඒකේ unique අමුතු රසක් තියෙනවා. ඒ වගේ තමයි blend එකක් කියන්නේ. අපි රසවල් මේ පළාත් එනවා මේ taste notes. මේ රටේ එනවා මේ taste notes. අපි මේ දෙක එකතු කරලා taste එක බලමු. wow මේක අමුතු taste එකක් එනවා. so අපි ඒක blend එකක් විදිහට හදමු. okay දැන් අපි කතා කරන්න යන්නේ processing methods. coffee එකක් දැන් අපේ farm එක දැන් අවුරුදු 3-5 අතර අපි බලන් ඉන්නවා පැලෙන් harvest එක එනකන්. දැන් harvest එක එන්න අරන් තියෙන්නේ. දැන් red cherries ඇවිල්ලා තියෙනවා. red cherries කියන්නේ මෙන්න මේ වගේ රතු පාටට ඇවිල්ලා තියෙනවා අපේ ගස්වල, right? coffee trees වල. දැන් අපි කඩන්න ලෑස්ති. harvest එක ගත්තට පස්සේ අපිට පුළුවන් මේක process කරන්න විදි 3ක් තියෙනවා. basic processing methods 3ක් තියෙනවා, right? එතකොට එක process එකක් තමයි dry process. dry process කියන්නේ කියන්න පුළුවන් natural process කියලා කියන්නත් පුළුවන්. මේක තමයි traditionally හැම රටකම වෙන දේ. මොනවද කරන්නේ මේකේ? අවුවේ වේලනවා අපේ cherry ටික, right? අපේ cherry ටික ඉස්සෙල්ලාම තෝරන හොඳ cherries ටික අමු ගෙඩි තියෙනවනේ ඒවා අයින් කරලා අපි මේ ටික වේලෙන්න දානවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක නිකන් බිම නෙවෙයි දාලා තියෙන්නේ drying beds වල. ඒ කියන්නේ පොඩ උස්සලා තමයි මේ beds හදලා තියෙන්නේ. හොඳ වාතය හොඳට යන්න හදලා තියෙන්නේ. ඒතර මේක දාලා තියෙන නියම් පැදුරක් වගේ. එතකොට ඒ වාතය හොඳට circulate වෙනවා, right? coffee වල, right? නැත්තම් යට full flat තිබ්බනම් මේ වගේ table එක වගේ තිබ්බනම් යට පුස් කන්න පුළුවන්, right? ඒ මොනවාද moisture එක එළියට යන්න විදිහක් නැහැ. ඒ වගේම පේනවා ඇති දැන් මෙතන මිනිස්සෙක් ඉන්නවා. එයා කරන්නේ මේක පෙරලනවා, right? යට තියෙන ටික උඩට ගේනවා. so මේක full dry වෙනකන්, කළු පාට වෙනකන්, වතුර ටික අයින් වෙනකන් මෙයා වේලනවා. ඊට පස්සේ මැෂින් එකට දාලා මේකේ තියෙන පොතු ටික අයින් කරනවා, right? පැහැදිලිද? ඒ වගේම wet process. so wet process කියන්නේ පොඩක් dry process එකට වඩා lazy method එකක්. මොකද මේකේ ගොඩක් කල් යන්නේ මේ වැඩේට, මේ process එකට. so මේක කරන්නේ machine එකකට දානවා වතුරත් එක්ක. කළා මේකේ තියෙන ඒ cherry එක, ඒ කියන්නේ පොත්ත ගලවලා දානවා. මොනවද කරන්නේ? මේක වේලෙන්න දානවා. honey process. honey process එක කියන්නේ මේකේ තියෙන coffee මේ තියෙන රතු පාට, ඒකට කියනවා cherry skin එක. cherry එකට පස්සේ තියෙනවා parchment එක කියලා layer එකක්. parchment එකයි මේ cherry එක අතර තියෙනවා sugar layer එකක්. සීනි තියෙනවා. sugar එකයි parchment එකයි coffee එකයි වේලෙන්න දානවා මේක. honey process එකේ. so making වෙනවා fermentation processing method එකක් තමයි වෙන්නේ. ferment වෙනවා. එතකොට මේකේ fermenty taste එකක් එනවා. sugarත් එක්ක ferment වෙනවා. right? ඒකට කියනවා honey process කියලා.